ඒක නැටුවේ මම ඇඳන්ගින් ඒ ඇඳුම් තනිකර ඒ ස්වරූපය මගේ මම ඇඳිච් ස්වරූපය ප්‍රෝගම් ෆෝමට් එකෙන් එලියට ගියාම කතාවත් එක විශ්වාසය ඇතිවෙන්න ඔය හායිකිවත් ඇති ඒක මම ඉගෙන ගත්තේ ඇත්තටම ලෝචිගෙන් ඔගුලන් ඒ ටයිප් කරන ඒ වෙලාව ඇත්තටම අපරාධ බලගෙන කාටරි බොමික් වන්න අසා මේ දවසල ෆිල්ම් බලනවද? ඔව් මේ දවස්වල හොඳ ෆිල්ම්ස් ටිකක් තියෙනවා ලංකාවේ. ඒ නිසා අවස්ථාවක් ලැබෙන වෙලාවට ගිහලා බලනවා. ඔයා මෙහෙම මම අහන පොඩි දෙයක් කියන්නද? ඔව්. ඔයා දැන් මම බලපු නැති ෆිල්ම් එකක් අහන්න එපා බැලුවද කියලා. හරි. ෆිල්ම්ස් දෙකක් එකපාර ස්ක්‍රීන් වෙනවා. දෙකේම වැඩ කරලා තියෙනවා එක්කෙනෙක්. අද අපි මැද්දේ ඉන්නේ ඒ ඔය අපි කතා කරන්න මෙයා ගැන. එයාව අපි පැත්තකින් තියන අපි යාගෙන කතා කරනවා. අනිවාර්යෙන්. දැන් එහෙම බෑ. මේ අද වැඩිපුර කතා කරන්න තියෙනවාට. කොහොමද මේ මුලින් මෙතනින් පටන් ගමු. කොහොමද ප්‍රතිචාර වට ලැබෙන මොකද කියන්නේ? ප්‍රතිචාර සෑහෙන ගොඩයි මේ හිතුවට වඩා ඒ කියන්නේ මගේ පළවෙනි සිනමාවට එන මම හිතන්නේ කොරියෝග්‍රාෆර් කෙනෙක් විදිහට පළවෙනි වතාව. ඉතින් මම එච්චර දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අර අපි ඒ කාලේ ඉඳන් සිනමාව ගත්තොත් දැන් මේ වෙද්දි මේ ෆිල්ම් දෙක හරහා කොරියෝග්‍රාෆර් කියන්නේ සාමාන්‍ය කොරියෝග්‍රාෆි කියන කොන්සෙප්ට් එකත් හරිය මේ ළඟදී ආපු එකක් නේ. ඒක දන්නේ නැහැ ඉස්සර. ඉතින් එතකොට ඒකත් එක්ක බලද්දී දැන් මේ සිනමාවට මං මාවත් හඳුන්වා දෙන කොරියෝග්‍රාෆර් කෙනෙක් දැන් මේ ෆිල්ම් දෙක හරහා අලුත්ම කොරියෝග්‍රාෆර් කෙනෙක් කෙනෙක් මියුසික් වීඩියෝ අනිත් දේවල් කරලා තියෙනවා. නමුත් මූවී එකකට කොරියෝග්‍රාෆර් කෙනෙක් විදිහට ඉන්නේ ෆස්ට් ටයිම්. එතකොට ඒ දෙක මෙච්චර ඉක්මනට හිට් වෙයි කියන තැනට මම කවදාවත් හිතුවේ නැහැ සහ එහෙම ඔළුවේ එහෙම අයිඩියා එකක් තිබ්බෙවත් නැහැ. සහ මම ෆිල්ම් එක අඩු ගන්න බලන්න යද්දිවත් මම හිතුවේ නැහැ එච්චර දෙයක් එහෙම වෙයි කියලා. නමුත් සාමාන්‍යයෙන් අර දැන් මේ වෙද්දී ශනුද්‍රිලා දිනේෂ්ලා දිනේෂ් මියුසික් කරා සහ ජසසයි මියුසික් කළා තව ෆිල්ම් එක සහ ශනුද්‍රී දනුකයියා ඊට පස්සේ කවුද සෙට් එකක් රඟපෑවා. ඉතින් සෙට් එක වගේම දැන් ඕක හැදුවේ නැටුම හැදුවෙත් සාමාන්‍යයෙන් දැන් අපි කොරියෝග්‍රාෆර් කෙනෙකුට අපි සාමාන්‍යයෙන් තිරේ පිටිපස්සේ ඉන්න කට්ටියනේ. සාමාන්‍යයෙන් අර ඕක ගැන හරි අඩුවෙන් කතා වෙන්නේ. එතකොට මට හිතෙනවා දැන් මේක හරහා සෑහෙන කියන්නේ කොරියෝග්‍රාෆි මම කළේ කියන එක අර පොඩි ළමයිනුත් දාලා සමහරක් වෙලාවට. ඉතින් අර හැපි අර බලාගෙන කරපු දෙයක් නෙවෙයි. ඉතින් හරි සතුටුයි. අර ලොකු දෙයක් නැති වුණාට අර චූටි චූටි දේවල් ටික මිනිස්සු ඉක්මනට ඒ කියන්නේ ඇඟට දාගෙන තියෙනවා මේක මරු කියලා. ඒ දැන් ලොකු දෙයක් නෑ කියලා කියන්නේ මෙයානේ ඉතින්. දැන් තමන් කරපු එකක් එහෙම බලනකොට සහ ප්‍රතිචාර හොඳ සහ නරක ඔය දෙකම ලැබෙනකොට තියෙන ෆීල් එකක් තියෙනවනේ. ඒ වගේ දැන් මට ඊළඟට තියෙන අහන ප්‍රශ්නේ තමයි මේක මේ ඔයාට ආව ඇහෙනකොට කොහොමද දැනෙන්නේ? මම දැන් මේක ත්‍රාපක එක මම දැන් මේ කතා කරන ගමන් මට මගේ කතාවට හරිම කැතයි. මෙතනට ගොඩක් අය කියන කතාවක් ඒක. හරි කර යකඩේකට මොනවද ගානවා වගේ. පොඩ අසනීප තත්ත්වෙ නිසා කොහොමද තියෙන එකත් පොඩි එක අවුල් වෙලා තියෙන ගැටලුවක් නැහැ. හරි. අපි කවිදුත් එක්ක කතා කරන්නේ අද ඉතින් කවිදුර පෙන්නනවා කවිදු මේ දවස්වල හරි බිසි. එතකොට ඒ කාර්ය බහුලත්වයත් එක්ක පොඩි වෙලාවකට පැය භාගයකට මෙතන අල්ල ගන්නවා කියන්නේ මාර වැඩක්. කවිදු අපි මේ යමු පොඩ්ඩක් ඔයාගේ මුල් කාලෙට. ඒ කියන්නේ අද ඔයා උතන්ට එන ගමන පටන් ගත්ත කාලේ. ඔයා කොහොමද මේ කියන්නේ ඔයාට මුලින්ම ඔය කොරියෝග්‍රාෆි එහෙම නැත්නම් ඩාන්සින් කියන එක සම්බන්ධව ෆීල් වෙන්නේ මොනවද දැකලාද? කාව දැකලාද? ලංකාවේ කවුරු හරි චරිතයක් දැකලාද? එහෙම නැත්නම් අර ඉස්කෝලේද කොහොමද? ඒ කියන්නේ මම මුලින්ම මං හිතන්නේ ඩාන්සින් වලට එන්නේ පොඩි කාලේ 2009 8 වගේ කාලේ දෙන්න ට්විස්ට් හරහා. එතකොට ඒ කියන්නේ ওই මම පොඩි කාලේ නටනවා දැකලා තමයි අපේ අම්මයි අක්කලයි ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්නේ. ඊට පස්සේ තමයි අර පොඩි ළමෙක් විදිහට ඩාන්ස් කෙනෙක් විදිහට මම ෆස්ට් රන් අප් ගත්තේ. එතනින් ඉඳන් ඉතින් අර ඉස්කෝලේ කෙනෙක් නැටුම් හදනවා. ඒත් අපි දන්නව නිකන් බොරුවට ඒ රතාරකා විද්‍යාමණ්ඩලය කියයි මීඩියා ඩේ කියලා කියයි ඔය එක දේවල් වලට මොනවා හරි එකක නැටුමක් හදනවා ඉතින් ගිහිල්ලා. ඉතින් ඔය පොඩි පොඩි දේවල් තමයි ඉස්කෝලේ ගෑන්සියත් එක්ක සෙට්ලා අර දැන් මේ අර ඒ හදපු එක තමයි මං හිතන්නේ තාමත් අර ටික අප්ඩේට් වෙලා
ගිහිල්ලා තියෙන. ඊට හරි පස්සේ දැන් ඔයාට එහෙම ඩාන්සින් කියන එක එන්නේ මොකක් දැකලාද ඔයාට? මට මම දන්නේ නැහැ. මට මගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකේ කිසිම ඩාන්සර් කෙනෙක් නැහැ. අපේ තාත්තගේ පැත්තේවත් අම්මගේ පැත්තේවත් කිසිම කෙනෙක් නැහැ නර්තනය සම්බන්ධව. මම දන්නේ නැහැ ඉතින් කොහොමද ආවේ? නෑ දැන් මෙහෙමයි. දැන් ඕක දන්නේ නැහැ කිව්වට කොහෙදීම හරි. ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් ඔයාගේ මතක තියෙන කාලේ ඉඳන් ඔයාගේ එක තැනක් අනිවාර්යයෙන්ම ඇති ඉන්ස්පයර් වෙච්ච තැන මමත් කවදා හරි මේ වගේ වෙනවා. ඒ කියන්නේ මොනම හිතන පොඩි කාලේ ඉඳන් ඔය අපේ මට මතක විදිහට අපේ අම්මලා කියන විදිහට මොනවා හරි ටීවී එක ඉස්සර යනවනේ රූපවාහිනියෙම දොර මොකද්ද ඉස්සර යනවා දොර බඩලාව කියලා කියන්නේ. දොර බඩලාව නටන්න ඉතුරු කියන්නේ. හයි නෑ ඔය පහේන ගුරු ගෙදරද වන්දා. ගුරු ගෙදර. මොකද්ද වන්ද ප්‍රෝග්‍රෑම්? ඔන්න ඔය ප්‍රෝග්‍රෑම් එක නැටුම් නටනවා. ඔව්. ඉතින් අපේ අම්මලා මට මතකයි කියනවා නටනවලු ඉස්සරහට වෙලා. ඉතින් ඕක තමයි මං හිතන්නේ නට ඉන්නේ. ඒ කියන්නේ ගුරු ගෙදර මුතුහර තියෙන කාලේ ඉඳන් ආපු කොල්ලෙක් තමයි ඉතින්. ඔව් හිස්ටරියක් තියෙනවා නේ. ඔව්. ඒ කියන්නේ අර එක පාත් වුණා නෙමෙයිනේ. සහ වේට් එකක් තියෙනවා කියලා ඒ බෑග්ග්‍රවුන්ඩ් එක අපිට වෙන එකක් කියනවා. ඔව්. ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තේ නැද්ද? නැටුව එකමද කරේ? නෑ මම ඕ ලෙවල් වල හොඳට පාස් කරා. සාමාන්‍ය හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ චාටර් රිසල්ට් එකම හොඳ රිසල්ට් එකක් තියෙනවා මට. මට කැම්පස් යන්නත් බැරි වුණා මේ පොයින්ට්ස් දෙකක් මදි වෙලා. ඉස්කෝලේ මෙහෙමයි ඉතින් අර මම ආස සබ්ජෙක්ට් දෙක තුනක් තියෙනවා. ඩාන්සින් ඇරුණාට පස්සේ නම් ඉතින් සබ්ජෙක්ට්ස් වලට හොඳ මාක්ස් ගන්නවා. මොනවාද? බුද්දිස්ට් ඊට පස්සේ මේ කියනවා කොහොම සයන්ස් වල මොනවාද? හෝම් සයන්ස් ඊට පස්සේ මීඩියා ඊට පස්සේ හිස්ටරි ඊට පස්සේ අපි යන තව පුරවැසි අධ්‍යාපනය තිබ්බනේ අපිට. පුරවැසි අධ්‍යාපනයේ භූගෝල විද්‍යාව තිබ්බ ඔන්න සබ්ජෙක්ට් ටිකක් තියෙනවා. වෙනම ට්‍රිප් එකක් ගිහලා තියෙන්නේ. මම හරිම අප්සෙට් මේ මොනවද මැත්සුයි සයන්සුයි. අපේ අම්මට තාමත් මේ රිසල්ට් එක ආවට පස්සේ ඕල් රිසල්ට් එක ඒ කියන්නේ මේ මැත්සුයි සයන්සුයි වලට මගේ මාක්ස් තිබ්බේ ඒ කියන්නේ ඕල්වෙල්ස් වලට කලින් කරන ටර්ම් ටෙස්ට් එක තියෙන්නේ. ඒකෙත් මට මතකයි මැත්ස් වලට 19යි මේ සයන්ස් වලට 23යිද කොහෙද? ඊට පස්සේ මට ඕ ලෙවල් රිසල්ට් එකේ සයන්ස් වලට S2ක් තිබ්බරස්කෝ තවපාරක් චෙක් කරන්න ෂුවර් S2ක් තියෙනවා කියලා. ඒ කියන්නේ ෆේල් වගේ එකක් ෆේල් වගේ. ඉතින් මටත් විශ්වාසයෙන් මම S2ක් ගත්ත කියලා කිව්වට පස්සේ අනිත් සබ්ජෙක්ට් සාමාන්‍යයෙන් සෑහෙන තත්ත්වයක තිබ්බා. ඉතින් එහෙම ගැටලුවක් නැහැ. දැන් කවිද ගොඩාක් වෙලාවට ගෑන් ළමයි ටිකක් පිරිවරාගත් මම මුලින්ම මේක ඉන්ට්‍රෝ එක දෙන්නේ ටික කොහොමද දන්නවද? අන්තපුරයක මැදින්න රජෙක් වගේ කොල්ලෙක් අද අපිට ඉන්න කියලා. කවිද පොඩි කාලෙත් එහෙමද? ඔව් පොඩි කාලෙත් ලොකු වෙනසක් නෑ. ඒ විදිහම තමයි. ගෑන් ළමයි පිරිවරාගෙන ඉන්නේ. මගේ සෙට් එකේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා. දැන්ටත් ඒගොල්ලන් බැඳලා. මේ දැන්ටත් සමහර කට්ටිය කතා කරනවා. ඉතින් සමහර කට්ටිය සමහර පාරේ හම්බුනාට පස්සෙත් ඒ ළමයා කතා කරන්න බයයි මාත් එක්ක. මම කොහොම සතෙක් වෙලා නැහැ මේ මම හිටපු මිනිස්සයා තමයි කියලා. ඒ කියන්නේ හොඳ තැනකට ආවේ. දැන් ඔයාලට හිතෙන්නේ ඒගොල්ලෝ ඔයා ගැන වෙනස් විදිහට දකිනවා. ඔව් මම සාමාන්‍යයෙන් දැන් සමහරකට ෆුඩ් සිටි එකේ හරි එහෙම හම්බ වෙන්නේ ඒ මිනිස්සු ඇවිල්ලා බලයි මාත් එක්ක තමයි ඔක්කොම බය වෙන්නපා මාත් එක්ක කතා කරනවා තාලලා දැන් මෙහෙම කතා කරන්නේ කියලා. මම ඔක්කොත් ඒ ඊටපු කෙනාව තමයි මුකුත් වෙලා නැහැ පොඩ රැවුල ඇවිල්ලා ඇති එච්චරයි කියලා. ඒක අනිත් පැත්ත වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ කවුරු හරි එළියට ගියාම ඌ දැන් වෙනස් ඌ දැන් අපිත් එක්ක කතා කරන්නේ නැහැ ලොකු සිංගාලා එහෙමනේ කියන්නේ. ඕ නෑ දැන් මෙයාගේ තියෙන එක අනිත් පැත්ත. මම ගිහලා කතා කරනවා සාමාන්‍ය දැන් මගේ සාමාන්‍යයෙන් විනෝදාංශයක් තියෙන මාව ගණන් ගන්න යනවනේ. ඒ කියන්නේ මෙහෙමයි එක එක්කෙනාගේ හැටි මම වෙන්න කියලා කියන්නේ හැමෝටම. සමහර මිනිස්සුනේ එක තැනකදී ආන් හොඳට කතා කරන තව තැනකදී එහෙම දැක්ක වගේ දැක්කේ නැහැ වගේ යනවා. මම ඒතර කියන්නේ හලෝ ඔකේ කොහොමද මාව දැක්කේ නැද්ද කියලා මම ගිහලා අහනවා. සාමාන්‍යයෙන් මගේ හැටි. ඒ කියන්නේ මම ඒගොල්ලන් එහෙම හිටියත් මට එහෙම ඉන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් මම දවසක් හරි මොනවා හරි වැඩක් කරලා තියෙනවා කතා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ සමහරක් වාට මට එකපාර මට පොඩි ට්‍රැක් මට හිටපු පාට මට අමතක වෙනවා. නම මට තියෙන නම අමතක වෙන ලෙඩ. මට මොකක් ලෙඩක් තියෙන මට සෑහෙන අමතක වෙන ලෙඩ තියෙනවා. එතකොට මෙහෙම කවුරු දැක්කම මට කෙනෙක් නම මතක නැහැ. නමුත් රූපේ මතකයි මට. ඊළ කතා කරනවා. ඉතින් ගැටලුවක් නැහැ. හරි දැන් අපි පොඩ්ඩක් බේසික් ටිකක් කතා කරානේ. ආගේ තොරතුරු මෙහෙමයි ගමු. බේසික් නෙමෙයි ඕපුදුප කතා කරේ. අපි ඒකට බේසික් කියලා කියමු ඉතින්. ඕපයක් ඉදින් නැතුව කොහොමද අපිට ඉන්න බෑනේ ඉතින්. මෙහෙම කරද අපි සයන්ස් පැත්තේ මොනවා හරි කතා කරමු. අපෝ
සයින්සයක් තියෙනවා කතා කරන්න මොකක්ද දන්නවද? දැන් මෙහෙමයි මම අහන්නේ ටිකක් ඔයා කවදාද මේ වගේ දැනක හම්බුනොත් අනිවාර්යෙන් අහන්න හිතන් හිටපු වලින් එකක්. දැන් ඔය මේ ඩාන්සින් කියන එකත් එක්ක නර්තනය කියන එකත් එක්ක ලංකාවේ අපි මම දන්නේ ලංකාව විතරයි. එතකොට මට මම දැකලා තියෙනවා ඔය ඈත ගම්වල ගත්තත් පොඩි ලෙඩ සම්බන්ධව පොඩි ශාන්තිකත්ම පැත්තේ එහෙම පොඩි මේ රිලේෂන් එකක් තියෙනවා මේක ඇතුලේ සහ ස්පිරිට්ස් මේ නිකන් පොඩි ආත්ම ඔයාට හොඳ අත්දැකීම් ඇති අනිවාර්යයෙන්ම ඔය කලු කුමාර දෝෂය ඒ වගේ මම යම් තැන්වල දැකලා තිනවා මේ කලු කුමාර දෝෂයත් එක්ක ඔයා පොඩ්ඩක් එහෙමෙන් හැප්පිලා තියෙනවා කියලා. ඔයාට යම් කිසි දේවල් පොඩ්ඩක් කියන්න ඔය ගැන මොකද්ද මේ නර්තනයටයි මේ කලු කුමාර දෝෂය වගේ ස්පිරිට්ස් මේ ලෙඩ රෝග වලට තියෙන සම්බන්ධය මොකක්ද? මේ සාමාන්‍යයෙන් මම සාමාන්‍ය ඔය වගේ concept එකක් ඒක විතරක් නෙමෙයි ගොඩක් දේවල් කරද්දි මම සාමාන්‍යයෙන් එකපාරට දැක ගමන් කරන්න යන මිනිස්සෙක් නෙමෙයි මම චුට්ටක් හොයනවා සහ මම සාමාන්‍යයෙන් අර ඒ වගේ පැතිවලට හරි හරි නිකන් නැඹුරුයි නිකන් මම ආසයිට පොඩ්ඩක් චෙක් කරන්න. සහ කලු කුමාරයා කියන concept එක ගත්තොත් මගේ යාළුවෝ 4-5 දෙනෙක් සහ මගේ ගෝලියෝ 2-3 දෙනෙක්ම සෑහෙන එක්ස්පීරියන්ස් කියන්නේ ඒ එක්ස්පීරියන්ස් එක මගේ ගෙදරම ලබලත් තියෙන සමහරක් වෙලාවට. ඒ කියන්නේ ඒ සම්බන්ධව මම ඒ අත්දැකීම් සම්බන්ධව ඒ කියන්නේ ඒගොල්ලන් මට කියලා තියෙන දේවල් සහ ඒ දේවල් සම්බන්ධවත් එකතු කරගෙන සහ මට වෙච්ච සමහර අත්දැකීම් තියෙනවා. ඒකත් කියන්නේ මොන වගේද? ඒ කියන්නේ මේ මට මතකයි මම මේ ශනුද්දිත් එක්ක මේ ගාස්ටා නටුවේ මම සාමාන්‍ය හරි ප්ලෑනින් මිනිස්සෙක්. මම සාමාන්‍ය ශනුද්දි එක්ක ස්ටාර්ට් කරපු දවසේ මේ ස්ටාර්ට් එකේ ඉඳන්ම මෙගාස්ටා ෆයිනල් එක මම මේ වටේට මේක කියලා අපිට ප්ලෑන් කරලා තිබ්බේ. කියන්නේ මට ඔයාට අදින් පස්සේ ඊළඟ සැරේට මොකද කරන්න කියලා මට හිතන් දෙයක් නෑ මම ප්ලෑන් කරලා ඉවරයි. එතකොට ඔය වටේකදී කොහොම හරි අපේ මාක්ස් පොඩි ප්‍රශ්න කරන කලින් කරන්න කියන්නේ පස්සට කරන්න තිබ්බේ පොඩ්ඩක් ඉස්සරහට මොකද කලු කුමාර එක. ඊට පස්සේ ওই දවස්වල කොරෝනා කොරෝනා සෙකන්ඩ් ටයිම් අපිට කර්ෆියු දවස්වල. ඒතර කර්ෆියු පාසස් එහෙම අපිට මට තිබ්බේ මං හිටියේ මගේ ගෙදර අතුරුගිරියේ ඉඳන් ශානුද්‍රිලා ගෙදරට යන්න ශානුද්‍රිලා ගෙදරෙන් ගෙදරට යන්න හිරුවකට යන්න විතරයි පර්මිෂන්ස් ඉන්නේ. ඉතින් එතකොට මම ওই තනියෙන් යන්නත් උන කවුරුත් යන්නත් බෑ. කොහොම හරි අපේ රිහර්සල්ස් ඔක්කොම පටන් අරගෙන දෙවෙනි දවස් දෙකෝද දැන් මම ශානුද්‍රිලා ගෙදරට රිහර්සල්ස් කරන්න යද්දී දැන් නැටුම හදලා ඔක්කොම ඉවර වෙලා මට නිකන් මගේ ඇඟට නිකන් සෙට් නෑ මගේ නිකන් ෆිට නැහැ වගේ ගතියක් වෙනවා. ඊට පස්සේ ඒක මට ඔක්කොම ගණන් ගන්නෙත් නැම නැටුවට පස්සේ මට නිකන් නැටුම හදත් තේරෙනවා නිකන් දොර ඇරලා තියෙන කවුරු හරි නිකන් ඒක මට ප්‍රැක්ද කියලා මම දන්නේ නැහැ. නිකන් මට පේනවා ඡායාවක් නිකන් මෙහෙම හොඳ මිනිස්සෙක් මෙහෙම කරගෙන ඉන්නවා. ඒක මට නිකන් මෙහෙම පේනවා. දැන් මට මෙහෙම කළා මෙහෙම කරත් ඒක වටික අර ඒකන ඔයා හිතන්නේ ඔයාට ඇත්තටම පියවිය හැට පේනවා. පියවිය හැට නෙමෙයි ලයික් ඡායාව වගේ පොඩි එකක් තියෙනවා. මගේ ඇඳිලා මගේ ඔළුවේ එහෙම එකක්. මන් දන්නේ නැහැ වරද එහෙම පේ. මම කො දොර වහන්නනේ චුට්ට දැන් මුලින්ම ශානුට කියන්නේ ගියේ දොර වහන්න කියලා. ඊට පස්සේ මට හිතෙනවා දැන් ජනේලේ බලන් ඉන්නවා. ජනේලේ අර එහෙම එකක් මට තේරෙනවා. ඊට මම කොහොමද අපි දැන් මේක හදන එක නවත්තමු කියලා මේ මං එහෙම ඔයාලට බයක් ආවද නිකන් ඇඟ බයක් ආවෙත් නැහැ. ඊට පස්සේ කොහොම හරි අපේ ශානුද්‍රිලා ගෙදර ඉඳන් එහෙම යන පොඩි වෙලක් තියෙනවා. ඒ වෙලේ එහෙම යන ගම නිකන් හරි වෙලත් එක්ක වෙල පව වෙනවත් එක්කම තමයි ටවුන් එක පටන් ගන්න අතුරුගිරියේ. හරි මේ වෙල පහ වෙනවත් එක්කම පඩි හරි ආපු සීතලක් ආව ඒක හරිම ෆේක් ඒ සීතල මට හරි වෙන අමුතු සීතලක්. කොහොම හරි මම කෑෂ් ගන්න ගියා මේ බැංකුවට ගිහලා මම වැටිලා. ඔයා දන්නේ මේම සල්ලිත් කාඩ් එකක් දාලා සල්ලිත් අරගෙන කාඩ් එක දැන් හිරත් වෙලා මන්ද වැටිලා. දැන් කවුරුත් මලකට එන්නේවත් නැහැ කොරෝනා නේද දවස්වල. ඉතින් මම වැටිලා මම වැටිලා තප්පර 10ක 15කින් විතර මට සිහියක් ආවා මෙහෙම. ඊට පස්සේ මම බැලුවා මං කොහෙද බිබි වැටලා ඉන්නේ කියලා. ඉතින් මෙතන දැන් දානවා තුවාල වෙලා මෙතන මහුන් දාන මේ වෙලා. ඊට පස්සේ දැන් මම මුකුත් කිව්වෙත් නෑ කාඩ් එකත් ඇතුලේ හිර වෙලා කෑෂුත් කොහමද යතේ අරගෙන ටීවී එකට දෙන්න. ඊට පස්සේ ගෙදර ගියා මං එහෙම. ගෙදර ගියාට පස්සේ මට හොඳට මුණ ගත්තා. සාංකිට මේක නිසා කොහොම හරි උනාගෙන දැන් එහෙම හොස්පිටල් ගිහලා එහෙම මේක ඊට පස්සේ ඉතින් ඒවා කාටවත් ඒක සිද්ධිය කියලාත් නෑ. කිව්වා කියන්නේ ගෙදර හිටපු මිනිස්සු ටිකට කිව්වා. ඒ වෙලාව වෙච්ච සිද්ධිය ටික කිව්වා. ඔව් මොකද මම හුන් දාන්නත් එපා නෑ මේ කොහෙන්ද මොකද ඊට පස්සේ ආ කියන්නේ එච්චර ඩැමේජ් වෙලා. ඔව් මෙතන දැන් මේ තාමත් තියෙන එක මං ඊට පස්සේ ෂූටින් අනිත් එක ඒ දවස් තුවාල තියන් ෂූටින් යන්න බෑනේ මේ ඊට පස්සේ මේ අපි බලන්න ගියාට පස්සේ චුට්ටක්ව සාමාන්‍යයෙන් ওই වගේ දෙයක් කරද්දී පොඩ්ඩක් පන්සලකට ගිහිල්ලා මොකද ඒ දවස්වල ඔච්චර දේවල් ඔළුවේ තිබ්බේ නැහැ සහ අපි දෙන්න හරි පොඩි නේ දවස්වල අපිට වයස 21යිද කොහෙද
අර අපිට තියෙන පණ්ඩිකමත් එක්ක මම මේක කරමු කියලා අර ඒක කරන්න පටන් ගන්නවා. අර එහෙම ලොකු මේකක් නැහැ. ඒත් අපි කිව්වේ සාමාන්‍ය මේක දෙයක් කරන්න කලින් පොඩ්ඩක් පන්සලකට ගිහිල්ලා පොඩ බාරයක් වෙලා එහෙම ඒක ඇත්තම කරාට පස්සේ තමයි නටුම හදන්න පස්සේ ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් කිව්වේ නැහැ. ඒක නැටුවේ මම ඇඳන් ඒ ඇඳුම් ඒ තනිකර ඒ ස්වරූපය මම ඇඳිච්ච ස්වරූපේ මගේ ඒක තමයි මම ආව තනිකර මම හදලා තියෙන්නේ විදි ඇඳුමද ඒ ඉන්න විදිහට නැටුම YouTube තිබ බලන්න පුළුවන් ඒ මම තනිකර S දෙකෙන් දැක්ක විදිය සහ ඔය මගේ ගෙදර යාළුවෝ කීප දෙනෙක් ඉඳලා තියෙනවා ඒ කලු කුමාර දෝෂයේ සෑහෙන මගේ යාළුවන්ට තිබිලා තියෙනවා සමහරක් කොට ඇඳෙන් බීමට දානවා බොයිෆ්‍රෙන්ඩ්ස් ලා ඊට පස්සේ මේ බඩ රිදෙනවා කියලා කියනවා මෙතන ඒ කියන්නේ සෙක්ස් කළා වගේ කියලා තේරෙනවා කියලා සමහරුන්ට නිින්දෙන් පේනවා බඳිනවා ඊට පස්සේ මගේ තව ළමයෙක් හිටියේ ඒ ළමයාව මේ ගෲප් එකේ ළමයෙක් හිටියේ ඒ ළමයාව ඇඳේ එහෙම ගේ දොර ඉස්සරහත් එතර එද්දක් තියලා තියෙන හැමදාම යන්න කතා කරනවා ඇවිදගෙන යනවා රයිට් එතකොට ඕකට ප්‍රතිකර්මයක් හම්බුනේ නැද්ද ඔයගලන්ට මම දන්නේ නැහැ දැන් මේක මනක් කල්පිතද කියලා මම දන්නේ නැහැ එක එක්කෙනාගේ ඔළුවේ තියෙනවද කියලා මම දන්නේ නැහැ මම එතන සාධාරණ උත්තරයක් දෙන්න මට බෑ දන්නේ නැහැ මිත්‍යා විශ්වාස කියන්න පුළුවන් දේවල් තියෙනවා කියලා කියන්න පුළුවන් දන්නේ නැහැ කවුද ඔය මේ ඔය කතාව මේ ප්‍රසිද්ධියේ කොහෙර කියලාද නෑ මම ෆස්ට් ටයිම් කිව්වේ ඒක තමයි දැන් මේ කවිඳුට දැන් මේක වෙන වැඩක් වෙනවා ඒ කියන්නේ දැන් කවිඳුත් එක්ක ඉන්න නේද ගෑන් ළමයි ටිකක් හැම වෙලේම කවිඳුත් එක්ක වැඩ කරන ගෑන් ළමයි විතරනේ පිරි ළමයි ඉන්නවා එතකොට මේක ඇත්තටම මේ අත්දැකීමක් නේ කියන්නේ මේ අපේ ප්‍රෝග්‍රෑම් ෆෝමැට් එකෙන් එළියට ගියා මේ කතාවත් එක්ක හරිද අපි මෙතන මේ කලු කුමාරවත් කිසිම නිකන් බය වෙන ඒවා කතා කරලා නෑ මාර වටිනවා කවිඳු වාඩි කරගන්න එක කවිඳු මේ දැන් ගෑන් ළමයි එක්ක වැඩ කරනවා කියන එක සාමාන්‍ය ගෙවල් වලට ඒ විශ්වාසය තියෙන්න ඕනේ ඔව් දැන් ඔයත් එක්ක වැඩ කරන සෙලිබ්‍රිටි ටිකක් ඉන්නවා කොහොමද ඒ විශ්වාසය හදාගන්නේ සහ ඒ විනය මෙහෙමයි මුලින්ම ඇති කර ඒක සාමාන්‍ය මිනිස්සෙක් ගැන විශ්වාසය ඇති වෙන්න ඔය හායි කිව්වත් ඇති පළවෙනි හායි එක මිනිස්සෙක් සාමාන්‍ය මට නම් සාමාන්‍යයෙන් විනාඩි 10 කිරපු ගමන් මට තේරෙනවා මිනිහා කවුද කියන්නේ ඒ නිසා මම සාමාන්‍යයෙන් එතකොට ගාන්ට මම කියව යුතු දේවල් මොනවද නොකියුත් දේවල් මොනවද කියලා ගාන්ට මම බැලන්ස් එකේ මැද ඉන්නවා එතකොට සාමාන්‍යයෙන් මම ආශ්‍රය කරන මිනිස්සුත් එහෙමම සාමාන්‍ය මම ස්පෙෂලි හැමදෙස්සම ගෑල්ලම ට්‍රීට් කරන මොකද මට නංගි කෙනෙක් ඉන්නවා එතකොට මම හැමදෙස්සම හැම කෝණකින් බලන මගේ නංගි ඉතිහාස මගේ තාත්තා නෑ දැන් මේ වෙද්දි මම්ම විතරයි ඉතින් හැමදෙස්සම මේ දෙන්නත් එක්කම තමයි අනිත් හැමෝම මම සස්දන්නේ මම ආස නැහැ කිසිම ගෑල්ලමෙට කිසිම නරක වැඩ වෙනවට මම ආස නැහැ හැබැයි මෙහෙම එකකුත් තියෙනවා අපි දැනගන්න ඕනේ කවුරු කොහොම කිව්වත් අදාළ තැනදී අදාළ විදිහට හොඳට රින්ගල යන්න කපට වෙන්න ඕන ලයිෆ් එකේ. නැතුව මේ හැමදේම මිස් කරගන්න කියන එක නෙමෙයි කියන්නේ. මිනිස්සෙක් වුණාම මිනිස්සෙක් ඉන්නා වගේම තමුන් දැනගෙන තමුන්ට අදාළ දේ කරගෙන තමුන් ගාන්ට පැත්තකට යන්න. සහ ස්පෙෂල් ගෑන් ළමයි දැනගන්න ඕනේ තමුන්ගේ වැඩ කරද්දී තමුන්ට ගැළපෙන දේවල් මොනවද නැති දේවල් මොනවද මොකද පර්සනල් ලයිෆ් එක කියන එක හැමදෙස්සම ෂෙයා කර බොයිෆ්‍රෙන්ඩ්ටත් සමහරකට කියන්න බෑනේ. මී ටයිම් එක කියලාගෙන මී ටයිම් එකක ඔයාට කියන්නත් බෑ මට කියන්නත් බෑ කාටවත් කියන්න බෑ. ගෑල්ලා මැද ගන්න මොඩේක් නොවි. අපි කොහොමද ලයිෆ් එකට අදාළ දේවල් මොනවද නැති දේවල් මොනවද? ගෑල්ලා මෙක් විදිහට මොනවද? ස්පෙෂලි ඩාන්සර් කෙනෙක් නම් ඇක්ට්‍රස් කෙනෙක් නම් අපි දැනගන්න ඕනේ ඒක කොහොමද ඒ විදිහට ඒක පවත්වාගෙන යනවා. ස්ටාර්ට් කරන්න ලේසි. පවත්වාගෙන යනවා කියන එක හරි අමාරුයි. ඒතකොට යාළුවෙක් වුණත් එහෙමයි. ඉතින් අපි මං සාමාන්‍යම ගෲප් එකේ ළමයිත් එක්ක හරිම යාළුවෙක් වගේ ඉන්නේ. මොකද වර්ක් ප්ලේස් එකක් ඇතුළත නිකම් මේ බැනගෙන ගහගෙන හැමතිස්සෙම වයින්න ඕනේ වෙලාවකුත් තියෙනවා. හැමතිස්සෙම නෑ කියලා කියන්නේ මං කියන්නේ අර ෆ්‍රීඩම් එක තියෙන තමයි මේ මිනිස්සුන්ට අපිත් එක්ක හැමතිස්සෙම ඉන්න ආසිතෙන්නේ වැඩ කරන්න ආසිතෙන්නේ. ඉතින් මගේ යාළුවනුත් එක සාමාන්‍යයෙන් මගේ ඕන මිනිස්සෙක් මගෙන් ඇහුවොත් ඒ මිනිස්සු මන් දන්නවා සාමාන්‍යයෙන් මං ගැන කියන්නේ හරි පොසිටිව් කමෙන්ට් එකක් කියලා. ඒ කියන්නේ මම මේ ඉන්න මිනිස්සයම තමයි කොහෙට ගියත් මම මෙහෙම තමයි. ඔව් දැන් අර සැර කතාවේදී බැනුම් අහපු කෙනකින් අහන්න කවිදුගේ කොහොමද සැර කියලා. ඔය කියන්නේ මේ මම ඔය සමහරලාට අපේ ආයතනත් එක්ක වැඩ කරනකොට මේ කවිදු ඒ අපිත් එක්ක ඇසුරු කරන පිරිසක් ඉන්නවනේ කියලා තියෙනවා කියන්නේ. ඒ වෙලාවට ඉන්න කවිඳුයි අර ෆ්‍රෙන්ඩ්ලි ෆිට් එකේ මචන් ලෙවල් එකේ ඉන්න කවිඳුයි කියලා දෙන්නෙක් ඉන්නවා සහ ගුරුවරයෙක්. ඒ තුනම මේන්ටේන් කරනවා කියන එක තමයි වැදගත්ම කාරණාව. ඒ වැඩක් ඇතුළේ දැන් අපි එකට වැඩ කරන වෙලාවට වුණත් වැඩේට ගියාට පස්සේ වැඩේ විතරයි අදාළ වෙන්නේ. වැඩේ වෙනුවෙන් ඕන දෙයක්. කවිදු මේ ෆීල්ඩ් එකේ ඕන තරම් ඩාන්සර්ස්ලා ඉන්නවා. සමහර පරම්පරාවෙන් මේක ගේන අය ඉන්නවා. එහෙම ගත්තම ලොකු චරිත කියලා
දැනෙන සහ තනවපු හඟවපු චරිත ඉන්නවා. ඒගොල්ලන් එක්ක ෆීල්ඩ් එකේ තියෙන හිත හොඳකම කොහොමද? හොඳයි. එහෙම කිසිම එහෙම අවුලක් නෑ. මොකද සාමාන්‍යයෙන් මං කියන්නේ සාමාන්‍යයෙන් මම කියන පුද්ගලයා අතන පාමානුස්සේ පාරින මිනිස්සෙක් නිකන් බිමින්දගෙන මොන හරි කරගෙන ඉඳලා මං සාමාන්‍යයෙන් මට මේ මිනිස්සෙන්ගේ දෙයක් ගන්න තියෙනවා මං මේ මිනිස්සෙන්ගේ දේ ගන්නවා බල්ලා. ඉතින් අර ඒ වගේ තමයි එහෙම අර හැමෝත් එක්ක මම හරි ඉතින් අර දෙයක් දැනගම මං දැන් අපි කියමු උදාහරණයක් විදියට අපි කිව්ව අසේකක්ක කියලා. මොකෝ අනේ අක්ක හොයන් දැන් හරි ලස්සනයි කොහෙන්ද ගත්තේ මේ කොහොමද කරන්නේ මං එහෙම හරි ආසයි අර නිකන් අර මම එහෙම හරි බලෙන් ගිහිල්ලා දේවල් අහගන්න මිනිස්සෙක්. සාමාන්‍යයෙන් අපේ උකුත් ඕනම ගෲප් එකේ ගොඩක් මට වඩා බාල කට්ටිය ඉන්නවා. මම සාමාන්‍යයෙන් මට බැරි ස්ටෙප් එකක් මම ඒගොල්ලන්ගෙන් අහන්න දෙපාරක් ගලත වෙන්නේ අර එක මං හිතන්නේ නැහැ එම නෝන්ඩියක් කියලා. බැරි දෙයක් ඔයාට බාල කෙනෙක්ගෙන් අහගන්නවා කියන්නේ පොරක් ඉතින්. දැන් ඔක කියන්නේ අසංක මේ ලස්සන කතාවක් තියෙනවා. දැන් ඔයා දන්නවනේ දැන් සාමාන්‍ය අපිත් එක්ක වැඩ කරන මිනිස්සු ඉන්නවා, අපේ යාළු මිත්‍රාදීන් ඉන්නවා. ගොඩක් වෙලාවට මේ තව කෙනෙක්ව අගය කරන මිනිස්සු අපිට හරි අඩු වෙන්නේ හොයාගන්න පුළුවන් වෙන්නේ. කාගේ හරි චූටි දෙයක් තිබුණොත් ඇප්‍රීෂিয়েට් කරන්න ඒක මාර විදිහට ඇප්‍රීෂিয়েට් කරනවා. එයාව තව තැනකට අඳුනලා දෙන්න තියෙනවා නම් මෙයා තප්පරයක්වත් හිතන්නේ නැහැ. ටක් ගාලා එයාව කන්ටැක්ට් කරලා දෙනවා. කවිඳු කියන්නකො පොඩ්ඩක් ඒක කොහොමද ඔයාට ඇති උනේ ඒ ගුණය? ඒ කියන්නේ ඒක මම අපේ ගෲප් එකේ මැරත් කියන සාමාන්‍යයෙන් අපි දෙයක් දෙන්න තමයි අනිත් පැත්තට අනිත් දේවල් ලැබෙන්නේ. සහ මම ඉගෙන ගත්ත දෙයක් තමයි මොකද අපි අර අපි වැඩ කරනවා හැම දෙයක්ම කරනවා සහ කවුරු හරි අපි ඇප්‍රීෂিয়েට් කරන්න තමයි අපි අපේ පැත්තෙන් ප්ලස් සහ අපේ පැත්තෙන් මොකද කියන්නේ හරි පොසිටිව් හිතන්න. අපි සමහරවිට හරිනේ ඒක හරිනේ අපෝ කොහොමද කිකර හැමස්ම නෙගටිව් කමෙන්ට් දෙන්න අපේ හැමදෙස්සම අපි නෑ බෑ විතරයි හැමස්ම එහෙම නෙමෙයි අපි මෙහෙම සමහරවිට මෙහෙම සමාජවල අඩුපාඩු තියෙන නමුත් නෑ මෙතන හරි ලස්සනයි 100ක් මෙහෙම වැඩ තිබ්බොත් එක පොයින්ට් එකක් තියෙන්න පුළුවන් එතන ඒ වැඩේ ලස්සන. ඒක දේ අගෙව්වාම ඒකේ මනුස්සට අඩු ගන්න ඒ මනුස්ස ඒකෙන් සතුටු වෙනවානේ. ඒක අපි හැමෝම අපි කවුරුත් ආස නැහැ නෙගටිව් දේවල් අහන්න. නමුත් අපේ ලයිෆ් එකට හැමතිස්සම ගන්න පොසිටිව් දේවල්. ඒක මම ඉගෙන ගත්තේ ඇත්තටම ලෝචිගෙන්. ඒ කියන්නේ අපේ ලයිෆ් එකේ හැමතිස්සම ළඟ තියා ගන්නත් ඕනේ පොසිටිව් මිනිස්සු. හේතුව අපිට හැමතිස්සම අපි දැන් මේක කරමු. බෑ අද බෑ. හෙට කරමුද? සෙට් වෙන්නේ නෑ බෑ කියන කට්ටිය මගේ ලයිෆ් එකේ මම අයින් කරලා නෙමෙයි මම සාමාන්‍යයෙන් දුරින් තියන් ඉන්න අයින් කරන්නේ නැහැ සෝරි මම අයින් කරන්නේ නැහැ. නමුත් මම හැමතිස්සම ආසයි ළඟ ඉන්න මිනිස්සු අර කරමු අපි දැන් කරමු කියලා ඒ පුළුවන් කියන මයින්ඩ් එකේ ඉන්න කට්ටිය ඒක පස්සේ මට තේරුණේ ඒක ඇත්ත. ඒක ඒ එන්වයරන්මන්ට් එක කියන එක හරි මාර වැදගත් මිනිස්සෙක් ඉස්සරහට. සමහරකට මාර මට සමහරකට මාර අමාරුයි. ඒත් මම නෑ අපි කරමු කොහොම හරි කරන්න නැටම හදාගමු කියලා. යන්නේ නැත්තම් ඒ කියන්නේ ඒ තව දවසකට ඒක යනවා කියලා කියන්නේ පොඩි අවුලක් තියෙනවා. දැන් කවිදු මිනිස්සු මොනවා කරත් බයින මිනිස්සු ඉන්නවානේ. ඒ කියන්නේ අපි අර සමන් ඉදිරිමුණේ මන් දැක කියලා තියෙන කොහරි උදේට ගිහිල්ලා Facebook එකේ උඹට බුදු සරණයි කියලා දැම්මත් ඒකට යටින් නෙගටිව් එහෙම නැත්නම් හහ රියැක්ට් දාන්න ලංකාවේ එහෙම එකක් හිතේ හැදිලා තියෙනවා කියලා. ඔයාට හම්බෙලා තියෙන නරකම කමෙන්ට් එක මතක තියන් ඉන්නවද ඔයා? මතකද? නෑ මට සාමාන්‍ය නරකම කමෙන්ට් එක ඉතින් කියන එක. ඕක හරි කැමති මේක මේ අපේ වාඩි වෙච්ච අය අතරින් ඕක චන්දිමාලයත් කිව්වා. එයා කිව්වේ අකුරු හතරේ වචනයක්. ඔය කියන්නේ ප්‍රශ්නේ අහනකොට මේ අහන්නේ මේකයි කියලා තේරුම් ගන්න සෙන්ස් එක හරි අඩුයි සමහර මිනිස්සුන්ට. කවිඳුර තිබ්බ මං ඇහුවේ ඒක තමයි. නෑ මෙහෙමයි ඉතින් මට මම ඒක හැමතැනම කියන මිනිස්සුන්ගේ හිතන විදිහ මට වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ මම හැමතැනම කියන්නේ ඔයගොල්ලන් ඒ ටයිප් කරන ඒ වෙලාව ඇත්තටම අපරාධේ. ඒක අපරාධේ කියන මම ඒක මට වැඩගත් නැහැ ඒක. ඒ කියන්නේ දැන් සෑහෙන ඒ වගේ කමෙන්ට්ස් අඩුයි. ඉස්සරන සෑහෙන තිබ්බා. එහෙම නෑ කියලා කියන්නෙත් නෑ. දැන් නම් කුණුහරුප කියන සෑහෙන අඩුයි මිනිස්සු. ඒක ඇහිච්ච වලින් දවසේ දැක්කම මොකද හිතුනේ කමෙන්ට්ස් වල එහෙම දැක්කම? පොඩ්ඩක් අවුල් ගියා. ඒක විතරක් නෙමෙයි තව ලස්සන වචන තියෙනවා. හෝඩියක් තියෙනවා ඒකේ. ඒක වෙනම ලැන්ග්වේජ් එකක්. ඒක ලැන්ග්වේජ් එකක් හරි අමාරුයි. මේ මුලින් අවුල් ගියා දැන් නම් ඉතින් hina යනවා මට. ඒ කියන්නේ මෙහෙම ඒ කියන්නේ මම විශ්වාස කරන්නේ මම විදිහටම ඉන්න මිනිස්සු 100ක් නැහැනේ.
අර වගේ මිනිසුත් ඉන්න ඕනේ. ඒක නැත්තම් ඉතින් අමාරු ඉතින් අර හැමදෙස්සෙම අර විදිහට මිනිසුත් නැති වුණොත් ඉතින් ওই වගේ අර වේරියේෂන් එකක් නැහැ අපේ මේ ලයිෆ් එකේ. මේ කවිදුව ජාතික මාධ්‍ය කියලා වාඩි කරලා මේ ප්‍රශ්න යවුවා මම කල්පනා කරේ මට හම්බෙන උත්තරේ වෙන මේ ගන්නේ. ඔව් මාත් එක කියවන්න බෑ වැදගත්. හරි කවින්දු මේ දැන් මෙයා දැන් මෙහෙම මේ සයිස් එකට අපි දැක්කට මම ආසයි වගේ කැපැසිටි එක පොඩ්ඩක් අහන්න. ඔයා වැඩියෙන්ම එක ටයිම් එකක් ඇතුළත වැඩිපුරම කොරියෝග්‍රාෆ් කරලා තියෙන කොරියෝග්‍රැෆිස් ගණන කීයද? අපි කියමුකෝ ඔයාට හෙට අනිද්දා වෙනකොට ඩිලිවර් කරන්න කොරියෝග්‍රැෆිස් මෙච්චරක් තියෙනවා. ඒකේ වැඩිම කරලා තියෙන කොච්චර? මම හිතන්නේ මේ ළඟදී කරන වැඩේ. මම මේ ළඟදී කරන වැඩේ 10 minutes එක හදුවා අයිටම් 16ක්. ඒ කියන්නේ එක දවසකට මම නැටුම් හදුවා මම මෙහෙමයි. මම එක දවසක නැටුම් 5කට 6කට වඩා මම හදන්න නැහැ. හේතුව සාමාන්‍යයෙන් අපි දැන් මේ මොලෙත් එක්කනේ වැඩ කරන්නේ. එතකොට මේ මොලෙත් එක්ක වැඩ කරද්දී සාමාන්‍යයෙන් 3 4 පනිනවා කියලා කියන්නේ ඊළඟ ඇක්ට් එකත් ඒ හා සමාන වෙනවා. සාමාන්‍යයෙන් එහෙම තමයි වෙන්නේ. එතකොට අර නමුතර හදිස්සියට කරනවා කියලා එහෙම කරන්නේ 5කින් 4කින් එහාට යන්නේ නැති කිසි එකම හේතුව අර කිසි වේරියේෂන් එකක් නැහැ. පොඩි බ්‍රේක් එකක් දෙන්න ඕනේ. මොකද මනසුරුණක් දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් වෙනවා සහ අපේ නිර්මාණ එක වගේ වෙනවා. දැන් මේ ළඟකදී මම හැදුවා අයිටම් 16ක් සෑහෙන අඩු කාලෙකින්. දැන් ඇත්තටම එහෙම මේ ස්ටෙප් කියන ඒවා ඒක කොහෙන් හරි ස්ටඩි කරනවද එහෙම නැත්නම් ඔයාගේ ඔළුවටම එනේවද? දැන් එකට එක කායි නේද බලනකොට මැච් කරලා බලනකොට මේක මෙතනක් තියෙනවා එහෙම වැරදිච්ච මිස් වෙච්ච තැන් තියෙනවද? නෑ සාමාන්‍යයෙන් මම කොරියෝග්‍රැෆි එකක් කරද්දී මම මගේ සාමාන්‍ය ඔළුවේ තියෙන එකම අයිඩියා කියන යුනික් කියන එක. මොකද මම දන්නවා මට මම හිතන විදිහට මම සාමාන්‍යයෙන් හරි සෑහෙන අඩු කාලෙකින් මෙතනට ආපු මම කියන්නේ සෑහෙන අඩු කාලෙකින් ආපු මනුස්සයෙක්. මම හිතන්නේ හේතුව මම හිතන්නේ මගේ ඔළුව වැඩ කරන යුනික්නස් එක. මම සාමාන්‍යයෙන් හරි ආසයි යුනික් ස්ටෙප්ස් දාන්න. දැන් මගේ සාමාන්‍ය කමෙන්ට්ස් 100ක් ගත්තොත් හැම කමෙන්ට් එකම දාන්නේ මේ ස්ටෙප් එක දැකලා නැහැ. හරි ඒක වෙන්න ඕනේ. මොකද මගේ ඔළුවේ දුවන්නේ වෙන එකක්. හැමතිස්සෙම කවුරු හරි තුන් අඩිය නටනවා නම් මම ඒක රුවිතට නටනවා. මම ගෲප් එකේ ළමයි මොකද අයියේ පෝස්ට් එක කොහෙටවත් නැහැ පෝස්ට් එක කියලා. මේගොල්ලන්ට ඇවිල්ලත් ඇති. ඔය කියන්නේ අර හරි මම හින අර දැන් මෙහෙම හැමෝම ඉන්න මම වෙන විදිහකට ඉන්නේ. කවිද ඕනම කෙනෙකුට නටන්න පුළුවන්ද ආසාව තියෙනවද? රිද්ම් එක තියෙනවා නටන්න පුළුවන්. එතකොට ඔයාගේ ගෲප් එකකට ඔයාගේ ඇක්ට් එකකට අයිටම් එකකට ගන්නකොට බලන්න මොනවද තියෙන්න ඕනේ ක්වොලිටිස්? මෙහෙමයි. කොල්ලෙක්කෝ කෙල්ලෙක්. දැන් අපි දන්න සමහර අය කියනවා මේ කෙල්ලගේ මේ පාර්ට් එක මෙහෙම වැඩි. ඒ හින්දා මේකට හරියන්නේ නැහැ. ඔය මෙහෙම එකක් මියුසිකල් වල නටන අය සම්බන්ධව තියෙන විවේචන ටික. මෙහෙමයි. මම සාමාන්‍යයෙන් මගේ ගෲප් එකකට මම ගන්නවා නම් මගේ සාමාන්‍යයෙන් නිතරම මගේ ගෲප් එක නමස්තේ ක්‍රියේෂන් මම ගොඩක් වැඩ කරන්නේ එක්ක ෂූට් ටීවී කැමරාව ඉස්සරහන වැඩ කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් කැමරාවකට මිනිස්සෙක් විද්දී ඒ කැමරාවට සාමාන්‍ය ඩාන්ස් කෙනෙක් දෙද්දී දෙන්න ඕන පිළිවෙලක් තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් මගේ ගාවට ගද්දී මගේ තියෙනවා පොඩි හැමෝම ස්ටෑන්ඩඩ් එක. ස්ටෑන්ඩඩ් එකට හැමෝම ආස ලුක් එකට මම ආස නැහැ. අන්න එහෙම එකක් තියෙනවා. මෙයා ඕනි ලස්සන නේද? මම ලස්සන. ආස නැහැ. මම ආස වෙන විදිහකට මම සමහරකට ආස ඇති මම ආස ඒ ලුක් එකට. ඒ හරිය මගේ ආස ලුක් එක සහ මම හරි ආස යුනික් ලුක්ස් තියෙනවට මගේ ගෲප් එකේ ගොඩක් ඉන්නවා කළු කෙල්ලෝ. මම හරි ආස ස්කින් ටෝන් එක සමහරක් වෙලාවට කැමරා එකට මාර වයිබ් එකක් ගේනවා. ඒක කියන්නේ සමහරක් වෙලාවට මගේ ගෲප් මගේ සමහර channels වල එහෙම ගාම අර දාන්න අර කළු කෙල්ලෝ දාන්න ඊළඟ ඒ වගේ මට පර්සනලි කියනවා ඩිරෙක්ටර්ස්ලා එහෙම. ඒ කියන්නේ ඒ සමහර මම ඒක මුලින්ම ඉගෙන ගත්ත එකක්. සමහර ස්කින් ටෝන්ස් තියෙනවා හරි ලස්සනයි. ඒක සමහර මූණේ ෆීචර්ස් වලට වඩා අපේ මේ මිනිස්සෙක් මෙහෙම බැලුවම පොස්චර් එක වැදගත් වෙන්නේ. මේ මිනිස්සා හිට ගත්තාම ළමගේ ඕර එක කොහොමද සමහරක් වෙලාවට ඔයා මාර දක්ෂයි නම් ආටිස්ට් දිහා බලන්නේ නැතුව ඩාන්ස් එක දිහා බලනවා නම් එයා මාර ඩාන්ස් කෙනෙක්. අපි හැමදෙස්සම try කරනවා ඩාන්ස් කෙනෙක් විදියට ඒ තැනට එන්න. එතකොට මං ගෲප් එකට ගත්තේ සාමාන්‍ය මිනිස්සෙක් හරි ක්ලීන් ඩිසිප්ලින් තියෙන්න ඕනේ සහ උසක් තියෙන්න ඕනේ ලස්සන. ඒක අපිට හදාගන්න පුළුවන් ඩාන්සින් කියන එක ටික ටික. මොකද සාමාන්‍ය මංගාවට එන අලුත් ඩාන්ස් කෙනෙක්ට මගේ ස්ටයිල් එක නටන්න අමාරුයි. මගේ ස්ටයිල් එක හරිම අමාරුයි නටන්න. ඒ කියන්නේ මම හිතන මගේ ගෲප් එකේ ළමයි 25 දෙනාට එන මං හිතන්නේ මගේ ගෲප් මගේ ළමයිට කියන්නේ මගේ හොඳම ඩාන්ස් කෙනෙක්ට නම් මගේ ස්ටයිල් නටන්න පුළුවන් කියලා හරි අමාරුයි.
කිරි මම දන්න නැහැ එක අමාරුයි මගේ ස්ටයිල් එකට නටන්න. අර රුවිතර ඉතින් අර සාමාන්‍ය තැනකට වඩා වෙන තැනකට මම සාමාන්‍යයෙන් බොඩි එක දැන් මෙහෙම බොඩි එක තියෙනවනම් මම බොඩි එකේ නරහේ අර පොඩි එහෙම එකක් නේ පොඩි සෑහෙන රියසලක් දෙන්න ඕනේ. එතකොට සාමාන්‍ය වැඩ දෙක තුනක් කරද්දි සාමාන්‍ය ඩාන්ස් එක හැදෙනවා. ඉතින් අපි මම ලස්සන කියන දේ කියන්නේ අපි ලස්සනට හිතින් හිතුවොත් උඹ ලස්සනයි කියලා මට ලස්සනයි. ඒක හැමතිස්සම කතාවට නිකන් කැතයි කියලා කුත් කැතයි කොහමද? හැමෝම මිනිස්සෙක්ම ලස්සන හැම මිනිස්සෙක්ගේම ලස්සනක් තියෙනවා. ඒ නිසා එතන මම නැහැ ඒක නිසා මම ගෲප් එකට ගද්දි සාමාන්‍යයෙන් මම කෙනෙක්ගේ ගන්න දෙයක් තියෙනවා සහ මොකද මම හරි ආදරෙන් මගේ ළමයිට සලකනවා හැමෝටම එහෙමයි. ඉතින් ඒකත් එක්ක මම ගොඩාක් දන්නවා ගොඩාක් සමහර ගොඩාක් මට ඉන්නද කවිඳු සර් එන්න කැමතියි. මම සාමාන්‍යයෙන් එහෙම එකපාරට ළමෙක් ගන්න නැහැ චුට්ටක් ඉතින් ඉඳලා එක්කෙනෙක් යයි තව එක්කෙනෙක් එහෙම ට්‍රේන් කර තමයි ගන්න. ඉතින් අන්න එහෙම තමයි. ටීම් එක එකට තියාගන්නවා කියන එක මාර වගකීමක්. හරිම අමාරුයි ඒක. හරිම අමාරුයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ටීම් එකක් කියලා කියන්නේ හරි ගෲප් වර්ක් එකක් නේ. එතකොට ඒ වර්ක් එක ටික කාලයක් සමහර තැන්වලදී එහෙම හරිම අමාරුයි ගෙනික මොකද කික්කෙනා එකෙක් විදිහට ළමයි 10 දෙනා ගත්තොත් 10ක් නේ. එතකොට ඔය 10 දෙනාව මේ එක තැනකට ගන්නවා කියලා කියන්නේ හරි අමාරුයි ඒක. 10 දෙනාව සමහරකට මෙයා හිතන විදිහට මෙයා හිතන මෙයාකට මෙයා කැමති නැහැ මෙයාකට මෙයා කැමති නැහැ. ඊට හිතන කොයි තීරණ 10ක් මැද මම ප්‍රශ්න කීයක් විතර විසඳනවා සාමාන්‍යයෙන්? නෑ එහෙම ප්‍රශ්න එහෙම නෑ. ඇත්තටම එහෙම ප්‍රශ්න එහෙම ලොකු එහෙම ප්‍රශ්න නෑ. පොඩි ප්‍රශ්න තියෙන්නේ. ඒකනේ අරයට මාළේ දාන්න නෑ මෙයාට මාළේ දාන්න බෑ කියනවා. ඊපස්සේ අරයට මල ගහනකොත් මේ නෑ මේ මාළේ මෙයා මල ගෙනල්ලා නැහැ. අර ওই වගේ හරි මොඩ ප්‍රශ්න තියෙන්නේ. මම නැහැ මට මම මාළේ දාන්න ඕනේ කියලා මම කිව්වට සාහාරික කටවාගෙන දා ගන්නවා දෙන්න කට්ටිය. අර ඒ වගේ ඒවා තමයි තියෙන්නේ. එක අකුරකින් සැලෙන්ඩර් කරන්න පුළුවන් මෙයාට ඔක්කොම ටීම් එක. හරි මේ කවිඳු මේ කියන්නකෝ පොඩ්ඩක් දැන් මේ අපි කතා කරපු එකකින් පොඩ්ඩක් එළිය කෑල්ලක් එළියමත් නෙමෙයි. දැන් නටන්න සද්දෙකුත් එපේ. ඔව්. මියුසික් එකක් ඕනේ. ඔව්. එතකොට මම අහන්නේ මියුසික් වල වාගේ කොහොමද කියලා. දැන් මේ වෙනකොට ඔයා වැඩ කරලා තියෙන හොඳ මියුසිෂියන්ලා කවුද ලංකාවේ? මම හිතනවා ඔයා. ඕ thank you. මේ සාමාන්‍යයෙන් මම අයියා වාදුරගෙන මම හිතන අවුරුදු 2ක් වගේ සාමාන්‍යයෙන් අර දැන් මම සාමාන්‍යයෙන් මම මෙයාව හම්බ වෙන කලින් ඇත්තටම ලොකු පිරිසක් දන්නේ නැහැ මියුසිෂියන්ස්ලා මම දන්නේ නැත්ත අර මම හිතන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් අර මගේ සාමාන්‍යයෙන් ඔළුවට ආවත් අයියේ මට නිකන් අපි හිතමු නිකන් අයියේ මට කැලයක් ගැන නැටුමක් හදන්න ඕනේ. කිලිකම අයියේ මෙන්න කැලේ. මට කැලේ ගැන නැටුම ඕනේ. සින්දුවක් ඕනේ කිලිකම. මේ හොඳම එක්ස්පීරියන්ස් එක මේ ළඟදී මං ගාව පරවන් ට්‍රැක් එකක් තිබ්බා මෙයාට. මං කෝ අයියේ මේක නේ පොඩ්ඩක් අප්ඩේට් එකක් කරලා දෙන්න. දැන් මට දැන් මෙයාට මේ ඔයා කෙනෙක් hina යනවා සමහරවිට මම මෙයාට දාන වොයිස් මම කියලා පෙන්නනවා. අර කැත වොයිස් එක. මේක අක්කට කියලා කියවලා දෙන්න කියලා මෙයාට දැන් මං කියනවා. ඊට පස්සේ දැන් මගේ ඔළුවේ තියෙන එක මෙයා ගානට ඒ හොඳට මං හිතනත් වඩා හොඳට කරලා දෙනවා. සාමාන්‍යයෙන් මෙයාත් එක්ක අයියත් එක්ක සාමාන්‍ය වැඩ කරන්න ලේසි. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් අර මගේ ඔළුව දැන් සාමාන්‍ය ඩාන්ස් එකකට මියුසික් නේ වැදගත්ම. එතකොට ලංකාවේ එහෙම හරි අමාරුයි. අර මට දන්නේ මට නම් මාව හරිම අමාරුයි මාව මේ ප්‍රීති කරන්න කොහොමද කියන්නේ? ප්‍රීති කියන්නේ බා සැටිස්ෆයි කරන්න. මාව එතනට පුදුම මාව එතනට ගෙන පුදුම අමාරු මිනිස්සෙක්. ඒ කියන්නේ මට සෙට් වෙන්නෙම නැහැ මියුසික් කියන එක. මං හිතාර මෙයාව තමයි ඒ පැත්තෙන් බය නැතුව මට ගන්න මෙයාව ගන්න කියලා කියන්නේ. වැඩකදී වැඩ කරන්න පහසුම සහ ඔයාට ඒ ඕන කරන මේ අපි කියන්නේ ඒ හැඩ ටික තියෙන සෙලිබ්‍රිටිලා තෝරනකොට කවුද ඒ ලිස්ට් එකේ උඩම ඉන්නේ? මම හිතන්නේ ශානුද්‍රි. අයියේ එහෙම කියන්නේ. මම හදපු හදපු නිකම මේ ගෝලියෝ තුන්දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් අගසි. අනික් එක්කෙනා ශානුද්‍රි. අනිත් එක්කෙනා තව එක්කෙනෙක් නම මතක නැහැ නම. තව එක්කෙනෙක් නම මතක නැහැ. හරි. නෑ ශානුද්‍රි ආටිස්ට් කෙනා ශානුද්‍රි අගස් තමයි. මේ තනිකර මාව කියන්නේ ශානුද්‍රිට එහෙම ඇක්ට් හදද්දී මට ඒක නිකන් nothing. ඒ කියන්නේ යාගේ බොඩි ලයින් කියන්නේ මම සමහරකට
දැන් මම හරි ස්ටෙප් එක කරලා පෙන්නනවා. මම මේකම හරි ස්ටෙප් එක. ඒක කරලා පෙන්නන ඊට අමතරව ඔන්න බලන්න මේ ස්ටෙප් එක කොහොමද ශානුද්දි කරන්නේ. එයා කරන වෙන විදියකට. ඒ කියන්නේ යා මම දැන් කියන්නේ මේ ස්ටෙප් නම් මම මෙහෙම ගන්න එක එයා කරන්නේ මෙහෙම වෙන එකක්. ඒතර ඒකට තමයි මම එයාව හදන්නේ. ඒතර මම සාමාන්‍යයෙන් එයා විතරක් නෙමෙයි හැම ආටිස්ට් කෙනෙක්ම මමගේ සාමාන්‍ය පුද්ගලයා මම සාමාන්‍යයෙන් මට නැටුම හදන්නේ නැහැ කවදාවත්. මට මේ මගේ ස්කිල්ස් තියෙනවා. මේ ස්කිල්ස් තියෙන ක්‍රම මම හදන්නේ නැහැ. නමුත් මම අර ආටිස්ට් කියන පුද්ගලයා ඇතුළත එයාගේ සාමාන්‍යයෙන් තියෙන මෙච්චරද ඒ එච්චරදී මම බොරු මැජික් එකක් කරලා පෙන්නනවා. හොඳම උදාහරණය කවුද මේ ළඟදී උගලන් ප්‍රෝග්‍රෑම් එකට ආවේ? ඉෂාන්කද? නෑ කවුද? සූර්ය. රුමාල්. රුමාල් මම හිතන්නේ টপ 8 කෙනා මම. ඔව්. මෙගාස්ටා. ඒ කියන්නේ රුමාල් තනිකර දවසින් දවස රුමාල්ට කවදාවත් එයාගේ ටැලන්ට් එක කිසිම මිනිස්සෙක් ඉස්සරහා අම්මට උඩුමුඩු නටන්න පුළුවන් කියන එකක් තමයි හැමදාම කියන්නේ. මං ඒ කියන්නේ හැම ආටිස්ට් කෙනෙක්ටම එයාගේ මං අර මැජික් එකක් සමහර හැම ආටිස්ට් කෙනෙක්ම නැටීමේ හැකියාවක් නැහැ, නර්තන හැකියාවක් නැහැ. නමුත් ඒක කර කර ඇත්ත මේක පේන්නේ. අමාරි ආසර පොඩි මැජික් දෙන්න. ඒ අර ඒකෙන් වෙන සෙලිබ්‍රිටිට වෙන කලර් එකක් එනවා. ඇක්ට්‍රස් කෙනෙක්ට, ඇක්ටර් කෙනෙක්ට ඒ කලර් එක මේ රුමාල්ට එහෙම මං කිව්වේ රුමාල් දිගටම මේ කරගෙන යන ඩාන්සින් කියන එක මොකද ඒක ඔයාට ඇක්ටින් වලටත් මාර විදියට සපෝට් එකක් වෙනවා. මොකද ඒක බොරුවක් කියලා කියන්නේ එයා මට ඒක කියලා තියෙනවා. ඇඩ් කරද්දී ඒ කියන්නේ ඔය මේ ඇක්ටින් ඩාන්සින් කියන එක හරි පොඩ්ඩක් හරි හරි ළඟයිනේ. හරි නෑ දෑයෝ ඒගොල්ලෝ. හරි පොඩි දේවල් ටික තමයි මිස් වෙන්නේ. ඉතින් මං කියන අර ඒ වගේ ආටිස්ට් කෙනෙක්ව මං හරි හැමතිස්සම අපි කරන හයිලයිට් කරන එක. මට ස්ටෙප් 100ක් පුළුවන් කියලා ආටිස්ට් ස්ටෙප් 100 නටන්න බෑනේ. එහෙම තමයි. හරි. එතකොට මේ කවිදු වැඩ කරන්න කියන අමාරුම හදන්නම් බැරි ආටිස්ලා හම්බෙලා තියෙනවද? කොච්චර කරත් ගන්න බැරි අය. එහෙමයි ඉන්නවද? එහෙමයි හම්බ වෙලා තියෙනවා. ඉතින් නමුත් මොනවා හරි කොට දානවා ඉතින්. ලංකාවේ වාට දැනෙන විදියට ලංකාවෙන් එහාට වාට යන්න තියෙන ඉඩකඩ එහෙම ඩ්‍රීම් තියෙනවා ආටිස්ට්ලට. ලංකාවේ දැන් සින්දු කියන අයට තියෙනවා ඉන්දියාවට සින්දුවක් කරලා එතනින් එහාට ලෝකෙට සින්දු කරන්න. එහෙම අපි ඕන තරම් එහෙම දැකලා දැන් යොහාන්ලා වගේ චරිත. ඩාන්සින් පැත්තේ වාට තියෙන ඩ්‍රීම් එක ලෝකෙට මම අර මගේ ඔළුවේ තිබ්බ දෙයක් තමයි සාමාන්‍යයෙන් මම මෙතනට එන්න එකම හේතුවත් ඒක. මොකද මේ සාමාන්‍ය දැන් වෙද්දි පොඩ්ඩක් එක සෑහෙන ඕකේ. ඉස්සර කියන්නේ මට තිබ්බ හරිම ප්‍රශ්නයක් ඔය ඩාන්ස් කෙනෙක් මියුසික් සිංගර් කෙනෙක් සෙලිබ්‍රිටි කෙනෙක් වෙනවා, ජනප්‍රිය වෙනවා, ක්‍රිකට් කෙනෙක් ජනප්‍රිය වෙනවා, ඇක්ටර් කෙනෙක් ජනප්‍රිය වෙනවා. ඇයි ඩාන්ස් කෙනෙක් ජනප්‍රිය වෙන්න බැරි? ඕක මට මාර ප්‍රශ්නයක්. මාර ප්‍රශ්නයක් කියලා මම නිදාල් ගන්නෙත් නැහැ. මම ඕකම මම කල්පනා කරනවා. ඒ කියන්නේ ඒකට හේතුව මේ අපේ නර්තනය අරන් ආව පරම්පරාවම තමයි. ඒ කියන්නේ ඒකේ ඒ ආර්ට් එක ගන්න ඒක හරි කීප දෙනානේ අඳුරන්නේ. ඒක ඒ කීප දෙනා අතරත් අඳුරන්නේ සමහර නර්තන ශිල්පියෝ අඳුරන්නේ නර්තන ශිල්පිය කොට්ටාශයක් විතරයි. සමහර කට්ටිය අඳුරන්නේ සමහර කට්ටියක් විතරයි. මේ ප්‍රේක්ෂකයා කියන එක හැමෝම අඳුරගන්න තරම එකට තමයි මම වැඩ කළේ. මම හැමෝටම කියනත් ඒක, ළමයට කියනත් ඒක. වැඩ කරනවා හිර වෙන්න එපා. මගේ ගෲප් එකේ හිටියා කියලා කමර්ෂල් එකක් කරන්න. මේකවත් මේක කරන්න. අපි මංගාවේ ඉන්න ගමන් අපි දැනගන්න ඕනේ පාත් එක හදාගන්න. එතකොට මේ පාත් එකට උදව් කරන්නේ නැහැ කියලා කියන්නේ හරි ගුරුවරයෙක්ද කියලා මන් දන්නේ නැහැ. නමුත් මනුස්ස ගෲප් එකේ ළමෙක් වුණත් මාත් එක්ක ඇඳලා ඉන්න දවසක් තියෙනවා. ඉතින් එයාට අමාරුයි. එයා හැමතිස්සෙම මගේ කියලා තියාගෙන ඉන්න බෑ. මොකද ළමයාත් ගමනක් යන්න ඕනේ. අපේ ගුරුවරුන්ටත් අපි ඒ ගියා කියලා ගුරුවරුන් අමතක කරන එක නෙවෙයි. තාමත් ගායනා සංකයත් එක්ක තාමත් හරි ආදරෙන් තාමත් අපි හම්බුණා මෙහෙම සමහර වැඩවලදී එහෙමයි. ඉතින් බැඳීම සහ ඒ දේවල් තමයි මට ගුරුවරයෙක් විදිහට අනිත් පැත්තට හම්බ වෙන්නේ. ගුරුවරයාට ගෞරව කරන විදිහට තමයි ඔයාට අනිත් පැත්තට අනිත් හැමදේම හම්බ වෙන්නේ. නැත්නම් හම්බ වෙන්නේ නැහැ. කවිඳු දැන් අර ඔබ මගේ කියලා තියාගන්න හිතලා නැද්ද ඔය එන කවුරුවත් දරුවෝ ඒ කියන්නේ ඔයාගේ ශිෂ්‍යාවක් කරීම ගෑන් ළමෙක් කියන මම යන්නේ. එහෙම හිතච්ච කවුරුත් නැද්ද? නැහැ. හිතගිය සියලු දේ අනිත් අය යනවා. අනිත් සියලු දේ අනිත්. නෑ එහෙම මිනිස්සුම එහෙම තියාගන්න හරි අමාරු කොහොමද තියාගන්න? නෑ දැන් අපි කියනවානේ ෆෑකක් තියෙනවා කොහොමද එහෙම තියාගන්න? කසාදෙත් ලියලා මේව ගාවට පස්සෙත් ඔය යන්. නෑ මෙහෙමනේ කවුද දැන් ඔය මොන තර්ක ගෙනාවත්
තමන්ට අදාළ තැන සෙට්ටුනාට පස්ස ඔය ඔක්කෝම ඉවරයි තර්ක ඉවරයි. තර්ක ඉවරයි අර එහෙම තැනක් ඇත්තරම නැද්ද එදාට අපි මේ කට්ටක දාන්නම් දාන්න නෑ ඒ මේ කට් එකක් දාන්න දෙයක් ඔයා මගෙන් ඇහුව ඩාන්සිං ගෲප් එක කියලා මේ එතනින් එළියේ එතනින් එළියෙන් ඉතින් එතනින් අපි මෙහෙමනේ අපි එතනින් ඇවිල්ලා අරකට යන්න ගියේ එතනින් එළියට ඇවිල්ලා එක දෙයක් ඒක රඳවගෙන තියනවා ඒක ඕන්නේ කතා කරා එතකොට ඒක මේ මගේ නැටුමටම අසම්බන්ධම නැති දෙයක් මම නැටුමට සම්බන්ධ නැටුම් මගේ මේ මම නිතර දකින්නම දිවල ටීවී බලලා ටීවී එකේ දකින්නවා නටනවා දකින්නවා රඟපානවා දකින්නවා සින්දු කියනවා දකින්නවා මම ආසනේ මගේ ළඟ එකක් මුලව කරන කෙනෙක් මම ආසනේ මගේ ලව් කරන මිනිස්සු ඒ මිනිස්සෙක් කරාට මම ආස වෙනම පැත්තක ඉන්න ඕනේ කියනවට මම මගේ මේ අදාළ මේ අර කලාව කියන දෙයට හාත් පසින්ම ගැලපෙන්න නැති චරිතෙත් මං ආසමයි තියෙනවා. එතකොට එයා සපෝට් කරයි වට. ඒ සපෝට් එක හම්බෙන්නේ. ඔව් ඒ කියන්නේ එක වෙන අන්ඩර්ස්ටෑන්ඩින් එක. සහ එතන පොඩි අර වේරියේෂන් එකක් තියෙනවා පොඩි. අර ෆීල් දෙකක නිසා. මොකද ඒක තමයි නොගැලපීම් ගැලපීම් කරගන්න try කරන්නේ. right දැන් කොහොමද අනිත්‍යයි කියලා පටන් අරන් ගෙනිච්ච දුර. ගෙනිච්ච දුර. මේ දැන් තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න වෙලාව නැහැ. හරි මේ අන්තිම ප්‍රශ්න විදිහට මං අහන්නම් හම්බ කරන්නේ අපි කියන්නේ ජොබ් එකද ඕක වෙන මොන හරි ඒක මම ආසම එකක් මගේ යාළුවෙක් මේ ළඟදී හම්බුණා. ඔයා හරි වාසනාවන්තයි කවිද මොකද මගේ යාළුවා මට පා වෙලා තියෙන උදේට ජොබ් එක ගිහලා අවසර ගෙදර ඇවිල්ලා හම්බෙන්නේ තොච්චමයි අරකද මේකද කියලා මං කොහොම ඉතින් වැඩට යන් නෙගටිව් මං ආස මං කිව්වා මං නෙගටිව් මයින්ඩ් එකකින් ඉන්නවට කැමති මං කිව්වා එහෙම හැමතිස්සෙම බෑ කියන්නේ පොඩ්ඩක් ආස වෙලා වැඩ කරන්න ඒකට ආසිතේ කියලා. ඔයාට එහෙම කියන්න ඔයා එහෙම කියන්න කවුද මොකද ඔයා හම්බ කරන්නේ ඔයා ආස දෙය කරලා කියලා කිව්වා. එතන මම හිතාගත්තා ඒ කියන්නේ ඒක හරි වාසනාවන්තයි. මොකද සාමාන්‍යයෙන් අපි කැමති දෙයක් කරලා අපිට අපි කැමති අපි කරන්න කැමති දෙයෙන් අපි earn කරනවා කියන එක හිතට සතුටුයි ගතට සතුටුයි. එතකොට එහෙම ගොඩාක් මිනිස්සු ඉන්නවා ආස දෙයක් කරන්න නැතුව නිකුත් දේ 5 to 8 job එකක් කරලා එහෙම ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ මම හිතනවා උගලන්ට හම්බ වෙලා ඇත්තේ. එතකොට ඉතින් අර එහෙම බලද්දී සාමාන්‍ය හොඳ ඉන්කම් එකක් එක්ක හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් එක්ක අර මෙහෙම හොඳ ඕර එකක් තියාගෙන වැඩ කරනවා කියන එක හරි වාසනාවන්තයි. නමුත් මං කියන්නේ එහෙම අපිට දේවල් හම්බ වෙද්දී අපි පුළුවන් තරම් ඒ දේ ආරක්ෂා කරගෙන සහ අපි හැම මිනිස්සෙක්ටම උදව් කරන්න ඕනේ. මගේ ස්පෙෂල් මගේ ගොඩක් කියන්නේ මං හැම මිනිස්සුම හරි ආසයි මිනිස්සුන්ට උදව් කරන්න. ඒ කියන්නේ මම හරි ආසයි දක්ෂයට උදව් කරන්න මොන හරි දෙයක් මගින් දෙන්න පුළුවන් දෙයක් වෙන මං අනිවාර්යෙන් දෙනවා. මං හිතන්නේ දෙන්න තමයි මිනිස්සු අපි දේවල් දෙන්න තමයි අනිත් පැත්තට දෙවියෝ අනිත් පැත්තට දෙන්නේ. ඒක තමයි මං හිතන්නේ ලයිෆ් එකේ අදාළම දේ කර්ම කියන දේ විශ්වාස කරන්න ඕනේ. අනිවාර්යයෙන්. හරි අන්තිමටම අවසාන වශයෙන් කවින්දුට මම දෙන පොඩි chance එකක්. ඔයා කියන්න දැන් අන්තිම කෑල්ල විදියට කවදා හරි ඔයාට මේ ලංකාව ඇතුලේ හෝ වෙන රටක හරි ඔයා කරන්න හිතන් ඉන්න ආසම වැඩේ මොකද්ද? කවුරු හරි ඔයාව ගන්න ඉන්නවා නම් මෙන්න මේ වගේ වැඩකට මාව ගන්නවා නම් මං ආසයි කියලා හිතන වැඩේ මොකද්ද? අල්ටිමේට් ගෝල් එකකට යන්න වගේ ඔළුවේ තියෙනවා නම් මොකක්ද ඒ තැන? මම ආසයි බොලිවුඩ් කොරියෝග්‍රැෆි එකක් කරන්න. බලන් ඉන්න කාට හරි. බොහොම ඉක්මනට හම්බෙයි. එහෙනම් අපි ගිල්ලෙමු. රයිට් මේ පොඩි කියන්නකෝ අපි කතා කරපු දේවල් වල මොකද අවුලක් නැහැ නේ? නෑ හොඳයි නයිස්. thank you කතා කරලා මේක යනවනේ. thanks කරනවා. හරි මේ හරි කමන්නේ පොඩි කියන්න. ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එක මේ මම මතක anything anything bro. මේ thank you මට කතා කරලා ප්‍රෝග්‍රෑම් එකට මේ මම ඔයගොල්ලන්ගේ බලනවා ප්‍රෝග්‍රෑම් එක. මේ anything මේක ඉතින් thank you කතා කරාට මේ ඇත්තටම මේ මම හරි මම මෙච්චර busy වෙලාවක ඇත්තටම ආවේ මේ කොහොම හරි මොකද මම දැන් මේ අද ප්‍රෝග්‍රෑම් එකට ආවේ නැත්නම් මට ආයි තියෙන දවසක් නෑ සෑහෙන කාලෙකින් මේ ඉතින් මම thank you මට කතා කරාට මම හරි ආසයි personally මම ඔයාට හරි ආසයි මම ආස නිවේදකෙක් ඉතින් මෙයාට ආසයි මේ හැමසෝ ගොඩක් වැඩ කරන කෙනෙක් මේ ඉතින් ඔය දෙන්නත් එක මෙහෙම ඉඳගෙන
බොරුවට ඔපද උප ටිකක් කර මෙහෙම මේ මම සෑමවා කියන මම මෙතනට ආවේ හොඳට කියවන්නේ දන්නවද අර මම නටල දැන් මේ පැය 10ක් විතර මේ ඇරියස් එක ආවේ හරි මට වරව ඒ දැන් ගෙදරට එතනට ගියාට පස්සේ මම දැන් හරි නෝමල් යන්නේ එතනින් ආවේ මේ එහෙනම් ඒගොල්ලන්ට කියන දැන් බැනුම් අහන එක අඩුවේ පොඩ්ඩක් thank you ඉතින් ඒකේ සයන්ස් ස්ට්‍රෙස් එකක් යවුවා thank you program එකට කතා කරා thank you so much එහෙනම් ජය වේවා මේ අපි මෙතනට හැමෝම මේ අපි විශ්වාස කරන අපිත් එක බොහොම සැහැල්ලු කතාවක් තියෙන්නේ අපි අනවශ්‍ය කිසිම දෙයක් ඇහුවේ නැහැ කියන විශ්වාසයෙන් අදට මේ වැඩි ඉවර කරනවා කමෙන්ට් කරන්න කට්ටියට නේ subscribe කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ලයික් කරන්න අපේ platform හැම එකම TikTok bla bla ඔක්කොම ටික බලන්න ඔක්කොම බලන්න ප්‍රොඩක්ෂන් එක හිටපු අපේ දෙන්නෙක් ඉන්නවනේ ඒ දෙන්න නම් ටික දාලා ඉවර කරමු ජය වේවා ආයම bye කන්ද කිරිදනම කටහඬ මහා මිත්‍රානේ